Hi, welcome back to SH Vlogs. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් හුඟ කාලෙකින් තමයි මට වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් උනේ. ඉතින් මම මේ vlog එකෙන් අද අරගෙන ආවේ මගේ බර්ත්ඩේ එක දවසේ මට ලැබුණු සර්ප්‍රයිස් එකක්. බර්ත්ඩේ එක නම් පහුවෙලා දැන් ටිකක් කල් මට වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වුණා. චුට්ටක් බිසි වෙලා හිටපු නිසා. ඉතින් මට මේ ලස්සන මල් බොකේ එකයි කේක් එකයි එව්වේ අපේ නංගි. යා ලස්සන ෆ්ලෝරා එකෙන් තමයි මට මේක එවලා තිබුණේ. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ මී කොළඹ හොටෙල් එකට. මී කොළඹ හොටෙල් එකේ හයි ටී ප්ලැටර් එක try කරන්න තමයි ආවේ. ඉතින් ඔක්කොටම කලින් මුලින්ම කේක් කපලා හිටියා. ඉතින් ඇත්තටම කියන්න ඕන මෙතන කස්ටමර් සර්විස් එක නම් ගොඩාක් හොඳයි. අපිට කැමති විදියට ෆ්ලෙක්සිබල් විදියට අපිට මේ සෙලිබ්‍රේෂන් එක කරන්න යාලා chance එක දුන්නා. ඉතින් මේ තියෙන්නේ අපිට හම්බුණ ප්ලැටර් එක. මේ ප්ලැටර් එකේ ස්වීට් අයිටම්ස් 5ක් තියෙනවා එක්කෙනෙකුට. ඒ වගේම සේවරි ඇන් සෑන්ඩ්විච් අයිටම්ස් 5ක් තියෙනවා. එතකොට ඔක්කොම කෙනෙක්ට හම්බෙනවා අයිටම්ස් 10ක්. ප්ලැටර් එකේ අයිටම්ස් ඔක්කොම 20ක් තියෙනවා. ඊට අමතරව බෙවරේජස් විදියට අයිස් කොෆී නැත්නම් ජූස් එකක් ඒ වගේම ටීයෝ කොෆී ගන්නත් පුළුවන්. ඉතින් අපි මෙතන ගත්තේ ඔරෙන්ජ් ජූස් එකයි අයිස් කොෆී එකයි තමයි බෙවරේජස් විදියට ගත්තේ. ඉතින් මම මේ මුලින්ම try කරන්නේ අයිස් කොෆී එක. ඉතින් ඒක ඇත්තටම හොඳ ටේස්ට් එකට තිබුණා. අපි මුලින්ම මේ ප්ලැටර් එකේ සේවරි අයිටම්ස් වලින් ස්ටාර්ට් කරන්න හිතුවා. මුලින්ම මම මේ try කරන්නේ වෙජිටබල් ස්ප්‍රින්ග් රෝල් එක. ඉතින් මේක අපිට ස්වීට් චිලි සෝස් එකක් තිබුණා ඩිප් කරගන්න. ඉතින් ඇත්තටම හොඳ ෆීලිං එකක් තියෙනවා ඇතුලේ. හොඳ රසට මේක තිබුණා. ඊළඟට මම මේ try කරන්න හදන්නේ චිකන් ක්‍රසන්ට් එක. ඉතින් මේකෙත් චිකන් හැම් එකක් දාලා තියෙනවා ෆිලිං එකට. මේකත් හොඳ ටේස්ට් එකට හොඳ ෆ්‍රෙෂ් එකට තිබුණා. දැන් මම මේ try කරන්නේ පීසා ස්ලයිස් එක. ඉතින් මේකේ හොඳට චීස් එහෙම දාලා තියෙනවා. ඇත්තටම මේකත් හොඳ ෆ්‍රෙෂ් එකට තියෙනවා. ඒකත් ගොඩක් රසට තිබුණා. ඉතින් ඔයාලා කවුරු හරි මේ ප්ලැටර් එක try කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් යන්න කලින් අනිවාර්යයෙන්ම හොටෙල් එකට කතා කරලා රිසර්වේෂන් එකක් දාන්න. ඒ වගේම මේ හයි ටී ප්ලැටර් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 4500යි. ඉතින් මේ ප්ලැටර් එක දෙන්නෙක්ට තමයි තියෙන්නේ. එතකොට එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 2250යි. ඉතින් ගොඩක් බජටඩ් ප්‍රයිස් එකකට තමයි මේ හයි ටී එක තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මෙතන තිබුණ අනිත් සෑන්ඩ්විච් අයිටම්ස් ටිකත් ගොඩක් හොඳට ටේස්ට් එකට තිබුණා. හොඳ ෆීලිං එකක් තිබුණා ඇතුලේ. ඒ වගේම හොඳ ෆ්‍රෙෂ් එකට තිබුණා. ඉතින් දැන් මම මේ try කරන්නේ මෙයාලගේ ස්වීට් අයිටම්ස්. ඉතින් ස්වීට් අයිටම්ස් වලින් මම මුලින්ම try කරන්නේ මෙයාලගේ මූස් කේක් එක. ඇත්තටම මම ගොඩක් කැමති මූස් කන්න. ඉතින් මේක මට ගොඩක් රසට තිබුණා. ඒ වගේම තමයි අනිත් අයිටම්ස් උත් ඔක්කොම හරිම රසට තිබුණා. අපි මේ හයි ටී ප්ලැටර් එක try කරන්න ආවේ සන්ඩේ දවසක. ඉතින් ඔයාලත් එනවා නම් අනිවාර්යයෙන්ම කලින් රිසර්වේෂන් එකක් දාන්න. ඒ වගේම මෙයාලා රිසර්වේෂන් එක කන්ෆර්ම් කරන්නේ ඇඩ්වාන්ස් පේමන්ට් එකකුත් කරාට පස්සේ. ඉතින් අපිට ෆ්ලෙක්සිබල් විදියට කැමති ප්ලේස් එකක මේ හයි ටී එක එන්ජොයි කරන්න පුළුවන්. ඒ කියන්නේ රූෆ් টොප් එකේ හරි නැත්නම් රෙස්ටොරන්ට් ඒරියා එකේ හරි අපිට මේක එන්ජොයි කරන්න පුළුවන්. ඉතින්
රූෆ් ටොප් ඒරියා එකේ ටිකක් අවුව නිසා අපි මේ රෙස්ටොරන්ට් එකේදී තමයි ඒක එන්ජොයි කරේ. ඉතින් මේකේ ටයිම් එක තියෙන්නේ 3 to 5 ටයිම් එක. ඉතින් ඔයාලත් මේ දවස්වල යන්න බජට් හයි ටී එකක් හොයනවා නම් අනිවාර්යෙන්ම මෙතනට ගිහිල්ලා බලන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි මගේ මේ පුංචි බර්ත්ඩේ සර්ප්‍රයිස් එක ඉවර වුණේ. ඉතින් ඔයාලත් දන්න මේ වගේ හොඳ ප්ලේසස් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලා රික්වෙස්ට් කරන ප්ලේසස් තියෙනවා නම් ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම් ඔයාලා ගාවට. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරගෙන යන්න. ගිහින් එන්නම්. බයි බයි.